YouTube channel. අද මම යන්න හදනවා මම මෙතර දැන් සතියක් විතර ඉන්න ගොඩාක් ආසාවෙන් ඉඳ වඩා බලන්න තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි යමු මම දැන් රෙඩි වෙලා ඉවරයි දැන් ඉක්මනට යමු දැන් ඉතින් ටුක් එකක් දාගෙන පාරගාවට යන්න ඕනේ යන ගමන් තව චූටි වැඩක් තියෙනවා මගේ අයිබ්‍රෝස් දෙක හදා ගන්න ඕනේ යන්න කලින් දැන් මුලින්ම ඒකට යන්න අයිබ්‍රෝස් දෙක හදා ගන්න ගියා ළමයි කේස් අඬලා ඉන්නේ කවදාවත් මට අඬන්න නැතුව නම් අයිබ්‍රෝස් හදන්න වෙන්නේ නැහැ අද නම් මගේ වෙලාව හොඳයිද කොහෙද මම පාරට ගියපු ගමන් මට බස් එකක් හම්බුණා නැත්තං ඉතින් අදත් පරක් වෙලා තමයි යන්න වෙන්නේ හැමදාම මම පරක් වෙලා යන හින්දා හැමදාම ඉතින් බැනුම් අහනවා අපි තුන් දෙනා කොහේ හරි යන්න හැදුවා ඒ දෙන්නට පස්සේ හැමදාම පරක් වෙලා එන්නේ මම අද පරක් වුණා නම් මන් දන්නවා මට හොඳ පනිෂ්මන්ට් එකක් ඒ දෙන්නට දෙනවා ඒකින් මම ඉක්මනට ලෑස්තුණා ඒත් ඉතින් ලෑස්තිලා ඉවර වෙද්දි හොඳටම පරක් වෙලා ඉවරයි යන්න හිටිය වෙලාවට නෙමෙයි යන්න අන්තිමේදී උනේ මට ඉතින් හම්බුණා channel එකක ෂීට් එකක්. මහ ලොකු සෙනගක් හිටියෙත් නෑ ඉතින් බස් එකේ. මට ෂීට් එකක් හම්බෙච්ච ඉඳා අනිත් එක බස් එකේ සින්දුත් දාලා තිබ්බ ලස්සන සින්දු වගේකුත්. මං ඉතින් ඒ ටිකත් අහන ගමන් සැපේ ඉඳගෙන වටපිටත් බල චුටි මනෝ පාරකුත් ගහගෙන ගියා. ඊට පස්සේ දන්නම නැතුව ඉතින් මම ආවා. මම තමයි අද කලින් ඇවිල්ලා තියෙන වාසනාවට. බලන්න මෙතන දන්නවද කියලා ඔයාලා? මම අද ආවේ Havelock City Mall. කියලා කෝල් කරා දැන් මේ වාගම්බුරෙන් ගිහින් මම දැන් මෙතෙන්දී එයාලව දැක්කා දැන් මං එයාලට බොරුකුත් කියලා ආයේ මං ඇඳන් එනවා කියලා ඉඳපු එක නෙමෙයි ඇඳන් ආවේ දැන් ඒ හින්දා මේ දෙන්න කොහොමද තරහෙන් හිටියේ බලමුකෝ අපි ගිහිල්ලා මට ගේන්න ඔයාලා සර්ප්‍රයිස් දෙක බොරු කිව්වේ ආවේ කැවිනට Sarasi. ගානවා ඉවරයන්නේ මේ ගාලි වලලා බලන් ඉන්නවා. මහේෂ් ඉන්නේ ඊට පස්සේ අනිත් එක්කෙනා වීඩියෝ කරනවා. එයා මෙතන කල්ලේ ඔක්කොම මුදලියට අපේ වීඩියෝ. ඔයාලා දැනගන්න ඕනේ ඉන්න කිව්ව වෙලාවට එන්න. හරිද? කොහොමද අවුට්ෆිට් එක වෙන්නන්නවද? අපි ආවේ ස්කෝප් සිනමා. ඇත්තටම ආවේ ස්ටිච්ගේ කාටුන් එක බලන්න. මේක අවුට් වෙච්ච දවස්වල ඉඳන් මට පුදුම ආසාවක් තිබ්බ මෙන්න මේ කාටුන් එක බලන්න. මොකද ස්ටිච් මම මාර ආසයි. මූවී එකක් බලද්දි තින් නැතුවම බැරි දේ මොකක්ද? පොප්කෝන්. ඉතින් අපි තුන් දෙනා ගියා පොප්කෝන් ගන්න කියලා. ජානි ගානේ අපිට පොප්කෝන් අරන් දෙනවා. ඊට වඩා ආදරේ යාළුවෙක් හම්බුණා තටමැට්ටමට දාන්න ඕනේ. ඕනේ මේ ඉඳලා පොප්කෝන් අරන් දෙන්නේ. ඇත්තටම මම මෙයාට එදා කැම් එක දුන්නේ කියලා මට හිතුණා. මම මෙහෙම කියන්නේ ඇයි කියලා බලන්න ඉවර වෙනකම් බලන් ඉන්නකො. එතකොට තේරෙනවා. මේ මල් කඩනවා. පේනවනේ ඉතින්. අපි දෙන්නන සිංගල් මෙන්න මෙයාව බලන්න තමයි ඉතින් මෙච්චර ආසාවෙන් ආවේ. ඊට පස්සේ ඉතින් අපි පොප්කෝර්න් එකත් අරගෙන ඩ්‍රින්ක් එකකුත් අරගෙන අපි ගියා ෆිල්ම් හෝල් එක ඇතුළට. කොහොම හරි පටන් ගන්නවා කියලා දාලා තිබ්බේ 1:30 වෙලාවටම වගේ කට්ටියව ගත්තා. ඊට පස්සේ ටිකක් පෙන්නලා අපි අතුලට ගිහලා අපේ ෂීට් එක හොයා ගන්න ඕන. අපි ගත්තේ උඩම හරිය ෂීට් එකක්. ඒ හින්දා චුට්ටක් හොයන්න නෙවෙයි. ගිනි නොවින්ද. පේන්නේ උනාට ගිනි නොවේ අනිත් එක. ඒකත් කනවා කියනවා. තාම පටන් ගත්තේ නැහැ. අපි සැපෙන්නේ. පොඩි ක්ලිප්ස් ටිකක් ගත්ත පුළුවන් විදිහට ඔයාලා බලන්නකෝ ඔයාලටත් මාර ආස හිතේ. Monstrosity is the product of illegal genetic experimentation.
I'm so happy. Permission to hug the Grand Councilwoman. ෆිල්ම් එක නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි එන්ඩ් එක අම්මෝ මරු ඔයත් මම වගේ ස්ටිච්ගේ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහලා ෆිල්ම් එක බලන්න එච්චරට ලස්සනයි ඊට පස්සේ ඒකත් ඉවරලා අපි එළියට යන්න ගියා පුදුම බඩගින්න එකකින් හිටියේ මේ වෙලේ මොකද මට උදේට කන්න හම්බුනේ නෑ මෙයාලා උදේට කාලා වෙලා තිබ්බේ නෑ ලිප්ටික් නෑ චුට්ටක්වත් ෆිල්ම් එක බලලා ගමන් කෑවා ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා කන්න කියලා ආවා. ඕඩර් එකක් ප්ලේස් කරලා ඊට පස්සේ අපි ඉතින් ඉඳගෙන හිටියා. කෑම එක රෙඩි වෙනකන්. ඇත්තට මේ වෙලේ නම් පුදුම බඩගින්නක මමත් හිටියේ මේ දෙන්නත් එහෙම තමයි. තිබ්බ බඩගින්නට vlog එකක් කරනවා කියලා තමතුණා. කද්දි නම් ගන්න බැරි වුණා මේ කාලේ ඉඳලා මේ ජයග්‍රාහී ලෙස ඇත්තට මේ දෙකක් ගත්තේ පෝෂන් එක ඇති වෙයි කියලා. ඒ වුණාට පෝෂන් එක නම් හරියම පොඩ්ඩයි තිබ්බේ. මොකද? අපි දැන් ඊට පස්සේ කාලිවරලා වොෂ්රූම් යන්න කියලා ගියා. අමාරු වැඩක් තමයි වුනේ. මෙයාට වොෂ්රූම් එක ගර්ල්ස් එකට යන්න නැතුව බොයිස් එකට යන්න ගියා. ඕකට දැන් ඉතින් අපි hina විවි තමයි හිටියේ. මෙයා මෙන්න මේ ළමයා යන්න හැදුවා. බොරු බොයිස් වොෂ්රූම් එකට. බොරු මේගොල්ලෝ කියන්නේ මාව වහු කරනවා. බොරු කියන්නේ පාපි හොඳට දන්නවා නේ. ඒකට හැමදාම ඇවිල්ලා දියවහා. අනේ හැමදාම වෙනවා කියන්නේ. මේ වීඩියෝ එකේ නරකවචන කියනවා. ඔකටත් hina විවි ඉඳලා ඊට පස්සේ පොඩ්ඩක් මූණ හොදලා කොණ්ඩේ චුට්ටක් පීරගෙන ඊට පස්සේ ආපහු පිස්සු කෙලින්න යන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මේ පැපොල හැදිච්ච ළමයා. ඔන්න ගන්නට තම මෙයාගේ මේකප් එක යන්නේ එයා ඔහොම තමයි ඉතින් කොහේ ගියත් ඕපදූප තමයි. ඊට පස්සේ අපි තුන් දෙනා ආවා චුට්ටක් ෆොටෝ ගහන්න කියලා. අපි ඉතින් ෆොටෝ සුට් ගහලා ඊට පස්සේ එනකොට අපි දැක්ක මෙන්න මෙතන වෝටර් පාක් එකක් වගේ තියෙනවා. එතන චූටි බබ්බාලා සෙල්ලම් කරගෙන හිටියා. ඉතින් අපිත් ඒක දිහා බල හූල්ල ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ගියා ආපහු පහලට. මෙච්චර වෙලා හිටියට මං ඔයාලට මෙයාලා දෙන්නව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ නෑනේ. ඉතින් මේ හා පැත්තේ වයිට් කලර් එක නම් ඉන්නේ මහේෂි. එතකොට අර ග්‍රේ කලර් එක නම් ඉන්නේ තරුක්ෂි. මේ දෙන්න තමයි මගේ ඔෆිස් එකේ හොඳම යාළුවෝ දෙන්න. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය කතා වුණා ගේම් සෝන් එකට යන් කියලා. ඊට පස්සේ අපි කීවා සෙල්ලම් කරන්න. ඊට පස්සේ ඉතින් මගේ පුංචි ළමා මානසිකත්වයේ ඔළුවට ඇවිල්ලා අපි මෙන්න මේ කොයින්ස් ATM එකෙන් කොයින්ස් අරගෙන ප්ලේ කරන්න යන්න හදන්නේ දැන්. ප්ලේ කරන්න ගියාට වැඩක් නැහැ. මං ඕක ට්‍රයි කරාට මට ගිෆ්ට් එක හම්බුනේ නැහැ. ඒ වුණාට දවසක් මම ඕක 1 goal face එකට ගිහිල්ලා ප්ලේ කරන්න try කරා. ඒ වෙලේ නම් මට දෙකක්ද කොහෙද gift හම්බුණා. ඒත් මේ chance එක නම් හම්බුනේ. මං දෙපාරක් try කරා. දෙපාරෙම හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි වැඩේ අතෑරලා දාලා වැඩේ අතෑරියා කිව්වට අතෑරියෙම නැහැ. නැතිලින්ද කැතයි. ඉතිහාසියක් වේදන් කරන්න බැරි ගමද කැතයි. මගේ බර්ත්ඩේ කෙනවා ළඟ ඉතින් මෙයාලට ඉතින් හොඳ දඩයක් දාන්න පුළුවන්. මෙන්න පෙරේතකමට සල්ලි වේදන් කරන්න නැතුව සුජානි අරකට ගහමු. ඔයාලත් මම වගේද බලන්නකො. සෙල්ලම් බඩු එතකොට ටෙඩි බියර්ස්ලා හැම ඉන්න ෂොප් වලින් ළඟින් යන්නත් බැරිද? ඇත්තටම මට නම් බෑ. මොකද මට ඒකට ගිහින් බලන්නම හිතෙනවා. ඉතින් ඉන්නේ සෙල්ලම් බඩු කඩයක් පේන්නද?
ඒත් තෙල්ලම්මඩු හැඩයක් දැක්කත් රිංගන පොඩි උම්මන්. තාම චූටීනි. චුටි ළමයෙකු නම එහෙම තමයි. ඒ විතරක් නෙමෙයි මිර එකක් එහෙමත් පේන්න බෑ. මෙන්න මෙතනත් මිර එකක් දැකලා තමයි මම නැවතුනේ. අයියෝ බොරුවට ගන්නෙත් නෑ. මට නම් ඇතුළට මං ඉතින් මෙයාලත් එක්ක ආවහම හැමදාම ඔහොම තමයි. මන්නේ ඉන්න පොඩිම ළමයා. ඉතින් මට ඉතින් ඔය වගේ චුටි සෙල්ලම් බඩු හැම දැක්කම ඉන්න බෑ. මේ තාරපැටිය නම් මං ගන්නම හිටියේ. හැබැයි ගාන බැලුවහම ගණන් වැඩි. මං ඉතින් හිමින් සැරේ ආපහු තියලා නැත්තම් බෑනේ. ඇන්නම් ඉතින් ගෙදර යන ටයිම් එකත් හරි. ඒ වුණාට බඩගින්න ගිහිල්ලා තිබ්බේ නැති හින්දා අපි ඊට පස්සේ පහලටම ඇවිල්ලා මෙන්න මේ ඩ්‍රින්ක්ස් ටිකක් අරගෙන ඊට පස්සේ ෂෝටීස් වගේකුත් ඕඩර් කරලා අපි කන්න ගත්තා. අපි තුන්දෙනා දැන් ඒකත් කාලා ඊට පස්සේ ආපහුදමකට යන්න උනා. අපේ අක්කට මොන හරි ගන්න නැත්තම් ගෙදර ආවේ ෂේප් කරගන්න වෙන්නේ නැහැ මට. මොකද දැන් මම පරක්කු වෙලා තියෙන හින්දා. ඊට පස්සේ දැන් එතනත් ඕඩර් එක දාගෙන ඒ ඕඩර් එක රෙඩි වෙනකන් චුටි කයියක් දැම්ම. අපි තුන්දෙනා ඉතින් කියව හිටියා. තල්ලු කරනවා මේ මියා තල්ලු කරනවා. ඔහොම තමා මේව බයිනවා අපි හැම අපිට හැමදාම වෙන්නේ අපි දෙන්න වෙනුම් ගන්නවා. මේ මහේෂි දෙපැත්ති ඉඳගෙන මම බැලුම් ගහලා ඊට පස්සේ මැද ඉඳගෙන මැද නෑනේද කයින් කරන්නේ බයිලා ගහන්න ඉන්න එපා. හවස් වෙලා තිබ්බේ හින්දා ඉතින් අපි තුන්දෙනා ඉතින් ගෙදර යන්න කියලා එළියට ආවා. බලන්නකො තියෙන view එක මාරම ලස්සනයි. ඊට පස්සේ එළියට ඇවිල්ලා අපි තුන්දෙනා කතා කර ටිකක් වෙලා හින්දලා ඊට පස්සේ ඉතින් අපි යන්න කියලා ආවා. මෙන්න මෙතන නම් මාරම ලස්සනයි. අන්න ඔහොම ඉතින් හැව්ලොක් මෝල් එකට බයි බයි කියලා අපි තුන්දෙනා ගෙදර යන්න. ඉතින් දැන් අපි තුන්දෙනා බස් එක ගන්න යන්න ඕනේ. මෙයාලා මෙතනින් එහෙමම ගෙදර යනවා. මම අනිත් පැත්තට තමයි යන්න තියෙන්නේ. දැන් අපි යන්නේ මම යන්නේ බස් එකේ. ඔයාලත් ළමයි මේ මූවි එක බැලුවේ නැත්තම් ඔයත් ස්ටිච්ගේ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහිල්ලා මේ මූවි එක බලන්න. මාරම ලස්සනයි. ඔයාලා මාර මාස විදියට තියෙනවා. හරිම කියුට් අනේ එයා. ඔන්න ඔය විදිහට තමා මගේ ඒ ආසාවත් ඉවර කරගත්තේ. එහෙනම් ඔයාලා පරිස්සමට යන්න. බයි. බයි. බයි යනවා. මේ කායිරේ නෙමෙයි යන්නේ නැත්තේ. මම මේක යන්න. එයාලටත් ඉතින් බයි බයි කියලා මං ඉතින් අපේ බස් එක ගන්න ආවා. ඊට පස්සේ බස් එක ආවට පස්සේ ඉතින් බස් එකටත් නැගලා මම ගෙදර එන්න පිටත් වුණා. මේ වෙනකොට 8 විතර වෙලා ගම හරි චුට්ටක් පාරක් වෙලා ගෙදරින් පොඩි කේස් දාන්න ඉතින් කෑ ගහනවානේ. ඉතින් අන්න ඒ විදිහට තමයි අද මගේ vlog එක end වෙන්නේ. Thank you මෙච්චර වෙලා මා බලන්න හැමෝටම and subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ආය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. Bye bye. Thank you for watching.